ඊට පස්සේ සැමුවෙල් අම්බිකා. අයත් දේශපාලන ක්‍රියාධරණියක් පවුලේ පළවෙනි දේශපාලන නායක ක්‍රියාධරණිය. ඇය කෙනෙක් වෙන මෙහෙම. Lady superstar of Haputali district. Power of tea plantations people. ඇමතුමිය සරෝජා පෝරාජ්. ඇය ගුරුවරියක්. පවුලේ පළමු දේශපාලන ක්‍රියාධරිය. ඇය ගැන ගොඩක් දේවල් තියෙනවා. එකක් දෙකක් විතරක් කියන්නම්. සිංහල දෙමළ සහෝදරත්වයට එක් කරන අපේ පෝරාජ් සහෝදරිය. ඔබ ගැන අපිට හරි ආඩම්බරයි. භාෂා චිත්‍ර එක හා සමානව කතා කරන්න පුළුවන් අය ඉතාම අල්පයි. ඒ වගේම ඔබේ කතා විලාසයේද සුපැහැදිලි වචන උච්චාරණයේද අද්විතීයයි. ඔබ අපට සම්පතක්. ඒ වගේ එතුමිය ගැන ගොඩක් කතා කරලා තියෙන නිසා මම වැඩි කියන්නේ නැහැ කමෙන්ට්ස්. ඊට පස්සේ තුෂාර ජයසිංහ නීතිඥතුමියා. ඇගේ පළමු දේශපාලන ඇගේ පවුලේ පළමු දේශපාලන ක්‍රියාධරණිය. ඇය ගැන කියනවා මෙහෙම. නීති හා සාධාරණත්වයේ යුත් හෙටක් වෙනුවෙන් නාවල පිටියේ ශක්තිමත් නායකත්වය. නීති හා සාධාරණත්වය නාවල පිටිය ගත්තම සාමාන්‍යයෙන් නේද? ආලෝක වර්ෂයක් අතර ගැප් එකක් තිබිච්ච තැනක්. දැන් ඒක වෙනස් වෙලා. නිහතමානී නීතිඥවරියා නාවල පිටිය අපේ සුවිශේෂී තෝරා ගැනීමක්. ඔබ නාවල පිටියේ දේශපාලන හැරවුම් ලක්ෂයක් කොමාත් හිතනවා. Candians, you have to pick her. You will never find anyone like her. She is an amazing person, a great citizen. Everyone who knows her personally will second me. ගීතා රත්නකුමාරි නීතිඥතුමියා. ඇගේ පවුලේ පළවෙනි දේශපාලන ක්‍රියාධරී. ඇය ගැන කියනවා මෙහෙම. යාපහුවේ පළමු කාන්තා හඬ නිහතමානී කාන්තා නායකත්වය. ඊට පස්සේ හිරුණි විජේසිංහ. ඇයත් නීතිඥතුමියක්. ඇය පවුලේ පළමු දේශපාලන ක්‍රියාධරණිය. ඒකට කමෙන්ට් එකක් තියෙනවා මේක කියන්නම් බයයි මට. පුත්තල මේ ජනතාව අර ඒ සතෙක් ඉන්නවා ප්‍රසිද්ධ කියන ඒකෙන් මිදිලා අලුත් උගත් නායකත්වයෙන් දියුණු වෙන අලුත් ගමනක් යන්න එකතු වෙලා. අඩු වයසින් කිව්වට අපෝ ඒ වයස හොඳටම ඇති. නීතිඥවරියක්. දැනුම තියෙනවා. උගත්. හොඳයි. දේශපාලන කටයුතු සාර්ථක කරගෙන යාමට ඇයට සුවපතනවා. ඊට පස්සේ ලක්මාලි හේමචන්ද්‍ර නීතිඥතුමියක්. පවුලේ පළවෙනි දේශපාලන ක්‍රියාධරණිය. අපි කවදාවත් මාලිමාට ඡන්ද දුන්නේ නැහැ. මේ පාර අපි ගත්ත තීරණය ගැන සතුටුයි. රටට දැනුම ගෙන ආණ්ඩුවක්. ඔයා සැබෑම ලක්මාලියක්. ලක්මාලිට. සුපර් ඉංග්ලිෂ්, සුපර් පර්සනැලිටි, සුපර් වුමන්. එඩිටර් නිර්භීත බුද්ධිමත් නැනවත් උගත් ඔක්කොම වචන දාලා. දක්ෂ උගත් තරුණ අවංක අභිමානවත් ලක්මාලි මැතිණියට ජයන්ම ජය වේවා. නිලන්ති කොට්ටාචි නීතිඥතුමියක්. පවුලේ පළවෙනි දේශපාලන චරිතය. ගොඩක් තියෙනවා අය ගැන. මගේ වෙලාවත් මම හිතන්නේ ඉවර වෙගෙන යන්නේ. ඉවර වෙලාද මන්ද? පාර්ලිමේන්තුවේ නිර්භීත කාන්තා නියෝජනයක්. අපි පැතුවේ මෙහෙම තත්ත්වයක් තමයි. ඒ පැතුම ඉටු කර ගැනීමට අපේ දායකත්ව ලබා දීම ගැන ලොකු සතුටක් දැනෙනවා. වැදගත් කාන්තාවන් එයා ගැන ගොඩක්. ඔබතුමිය ගැන මැතිණිය. කෞශල්‍ය ආරියරත් නීතිඥවරියක්, ආචාර්යවරියක්. පවුලේ හැමදෙන හත්මුතු පරම්පරාවෙන් වෙන්නේ නැති පළමු දේශපාලන ක්‍රියාධරණිය. නිස්කලංකව සම්පූර්ණ විනාඩි 17ක්ම සවන් දුන්නේ ආද. මට කනගාටුවක් තියෙනවා මෙතුමියට මනාපයක් දෙන්නට නොහැකි වීම ගැන. නමුත් සතුටක් තිබෙනවා පසුගිය වසර 3කට අධික කාලයක් මාලිමාව වෙනුවෙන් තබන ලද සටහන් සම්බන්ධයෙන්. ඉදිරි දිනක මෙවැනි හරවත් චරිත වලින් දියවන්නාව හැඩවේවි. පක්ෂපාත දේශපාලනයේ නොව බහුතරයක් දේශපාලන ධාරා තුලින් මෙවැනි චරිත ජනගත කොටි. අනිත් හැම පැත්තේ මෙන්න ඕන කියලා කියන්නේ මැඩම් මගේ අය. ඕෂානි උමාංගා. අයත් පවුලේ පළවෙනි දේශපාලන ක්‍රියාධරණිය. අය කර්මාන්තයක් හිමි කෙනෙක්. ලොවෙන් එක් දෙයකට සමත් යන්න පරදා සෑම අංශයකින්ම කුසලතාවයකින් පිරුණු අයෙක් බව මනාව පැහැදිලි වේ. නිහතමානී ඉදිරිතර චරිතයක්. ශක්තිමත් සුන්දර කාන්තා නායිකාව. මම අවසන් කරනවා මෙතනින්. ඊට පස්සේ අනුෂ්කා දර්ශනි. ගමෙන් ගිහින් කතා එයත් නීතිඥතුමියක්. පවුලේ පළවෙනි දේශපාලන ක්‍රියාධරණිය. නමුත් එයාගේ ස්වාමි පුරුෂයාට අපේ පක්ෂේ ප්‍රධාන ක්‍රියාධරයෙක් පාර්ලිමේන්තුව අප නැති වුණාට. අනුෂ්කා දර්ශනි. ගමෙන් ගිහින් කතා කරනවා දැක්කමයි. විනය නම් කියලා වැඩක් නැහැ. එයා ගැන හරිම ලස්සන එකක් තියෙනවා. මොකක්ද? මම හරිම ආදරය කරන සහෝදරියක්. ඇයගේ උපමා කතාව තමයි ලස්සන. කොත්මලේ ජනතාවගේ වාසනාව. නූරලිය දිස්ත්‍රික්කයට මැණිකක්. අගස්ති මාලයයි බෝරිච්චි හැටයයි කොච්චර හැඩයිද? ඉස්සර මැණිකල ඇන්දි මගේ අම්මා මතක් වෙනවා.